මේ වෙද්දී ඉතිහාසයේ පළවෙනි වතාවට නොරෙච් ජෝලේ මෙගාවොට් 900ක්වත් හදාගන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. ඉතින් නොදුරු අනාගතයේදීම අපි දන්නවා අපිට තේරෙනවා විදුලි බිල වගේම විදුලි බිල වැඩි කිරීම වලට යයි වගේම තවදුරටත් විදුලි කප්පාදු වලට යන්නත් තීන්දුවක් තීරණයක් මේ රජයට ගන්න සිද්ධ වෙයි. මොකද මේ වෙද්දී නැව් කීපයක් ඇවිල්ලා තිනවා කොළඹ වරාය ආසන්නයේ නැංගුරන් දාලා. ඉතින් ඒ ගෙනාපු ගල්ලඟුරු වන්දි ගෙවලවත් බාන්න සුදුසු මට්ටමේ තියෙන ගල්ලඟුරු නෙවෙයි කියලා එම විශේෂඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් නැවට පටවන ඉන්වොයිස් වලක් තියෙනවා මේකේ අඟුරු percentage එක වැඩි. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 16යි මේකේ 16.8ක් ප්‍රමාණයට තියෙනවා. ඒ 16.8ක ප්‍රමාණය කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒකේ තියෙන්නේ අලු ප්‍රමාණය වැඩි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් වසන්ත සමරසිංහගෙන් අහනවා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදියට මොකද්ද මේ ගැන කියන්නේ කියලා. එතකොට ඔහු කියනවා හරි ලස්සන උත්තරයක්. ඔක්කොම මාධ්‍යවේදීන් කොර කරමින් මාධ්‍යවේදීන්ට කට උත්තර නැති කරමින් බුද්ධිමත් උත්තරයක් දෙනවා. එයා කියනවා මේ ගල්ලඟුරු දහනය කළා බලන්න මේ අපි කියන්නේ. දහනය කළා බලලා තමයි අපිට මේ සම්බන්ධයෙන් තීරණයක් කියන්න පුළුවන් කියලා. ඉතින් ඕන ඔල මොට්ටලෙක් මීහරකට තීරණවා එහෙන් නැව් ගත කරනකොට මේ වගේ ඉන්වොයිස් එකට අදාළව එවනවා මේකේ අලු ප්‍රමාණය කොච්චරද මේකේ ඵලදායීතාව කොච්චරද කියන එක සම්බන්ධයෙන් ඒ සියලුම තොරතුරු ඇතුළත් තමයි එහෙන් මෙහෙට මෙහෙවන්නේ. ඉතින් ඇවිල්ලා මෙහෙ අලු කරලා බලලා අලු ප්‍රමාණය කියන්න ඔය මීහරක් එකෙක්වත් අවශ්‍ය නැහැ. කොහොම හරි ඒ වගේ පොළ මොට්ටල මීහරක් උත්තරයක් එතනදී ලැබෙනවා. ඊට වඩා දෙයක් මේ ආණ්ඩුවෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒ කියපු උත්තරේ අනුව තේරෙනවා මේගොල්ලොන්ට මේකවත් හරියාකාරව නිසියාකාරව කළමනාකරණය කරගන්නවත් දැනුමක්වත් අඩුම තරමේ සාමාන්‍ය දැනුමක්වත් නැහැ කියන එක එතනින් ඔප්පු වෙනවා. කොහොම හරි දැන් මේ නැව් ගෙනල්ලා තියෙනවා. තව නැවක් ලංකාව ආසන්නයේ ලංකාවට මොහොතේ නැංගුරන් දාලා තියෙනවා. ඉතින් මේවට දින 6ක් වෙනකන් විතරයි තියෙන්නේ. මේ දින 6න් පස්සේ ලක්ෂ 50කට ආසන්න මුදලක් නැවතත් අර පරණ ඒවට ගෙවුවා හා සමානවම ගෙවාගෙන යාමට සිද්ධ වෙනවා මේ රජයට. ඉතින් මේ සල්ලි ගෙවන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් මිලියන වලින් තමයි අන්තිමේදී මේවා ගෙවන්න වෙන්නේ. ඉතින් මේ පාඩුව ඒ යන ඩොලර් ප්‍රමාණය විනාශ වෙන්නේ නැති වෙන්නේ ලංකාවේ ජනතාවට. ඒක හිලව් කරන්න වෙන්නේ ලංකාවට ගෙන වාහන වලින් ලංකාවට ගෙන කිරිපිටි වලින්. ආනයනික කිරිපිටි මිලත් ඉහළ දැම්මා. විදුලි ගාස්තුව ඉහළ දැම්මා. ඒ වගේම බදු වලට බදු ගහන්න පටන් ගන්න තියෙනවා මේ වෙනකොට. ලක්ෂ 12කට විච් එකක් දෙන්නම් කියලා කිව්වට දැන් විච් තියා බයික් එකක් ගන්න එකත් තරුණයෙකුට හීනයක් මට්ටමට පත් වෙගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ බොරු අහලා මේ බොරු වලට රැවටිලා ඡන්ද දීපු අය දැන් කූල් වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි මේ ගල්ලඟුරු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ව්‍යාපාරික දැන් විදුලි කප්පාදු වලට ගියොත් ව්‍යාපාරිකයන්ගේ විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක කොහොමත් නොදුර අනාගතයේදී වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද සුදුසු නොසුදුසු කියන්නේ දැන් ඉතිහාසයේ එහෙම විශේෂඥයන් පවසන්නේ ඉතිහාසයේ කිසිම දවසක ලංකාවට අරන් ආපු නැති තත්ත්වයේ බාල ගල්ලඟුරු ගහලා තියෙනවා කියලා. ඉතින් කොහොමද මේකෙන් විදුලිය උත්පාදනය කරගන්නේ සහ මෙහෙම ගල්ලඟුරු බාල ගල්ලඟුරු වලට වන්දි ගවන්න සිද්ධ වෙනවා. මේක ජනතාවට වන්දි ගවන්න සිද්ධ වෙන්නේ. එතකොට සමාගම් වලින් ගන්නකොට අන්තිමේදී ජනතාවගේ කරපිටමයි මේක පැටවෙන්නේ. එතකොට ගල්ලඟුරු අරන් එන්න වුන් අලුත් සමාගමක් ක්‍රියාවන්ති කරගන්නවා. ඒ සමාගම මේ ජාතික ජන බලවේගයට සම්බන්ධ කෙනෙක්ගේ අදාළ සමාගමක් කියලා පහු කාලීනව ඔප්පු වුණා. ඉතින් එම සමාගම නිසා ඒ සමාගමට ටෙන්ඩර් දී ගන්න ඕන නිසා කැබිනට් පේපර්ස් දදා මාස 3ක් හෝ අවස්ථා 3ක් මේක කරගන්න කල්දමමින් කාලය මරමින් හිටිය කියලත් පහු කාලීනව විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරා. ඒ චෝදනා කොහොමත් දැන් ඒවට උත්තර ලැබුණෙත් නැහැ. ඉතින් ඒක සහ ඉතින් මේ කියන බාල අසීමිතව අරන්ගෙන ගල්ලඟුරු බාල වීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් මේවට හරියාකාර උත්තර දී ගන්නවත් හැකියාවක් තියෙන කිසිම මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් අපිට පේන්නේ නැහැ. ඉතින් මේවා ජනාධිපතිවරයා ඇතුළුව සියලුම දෙනා වක්කිය යුතු කාරණා. මොකද මුදල් අමාත්‍යාංශයෙන් තමයි මේ සියලු ප්‍රසම්පාදනයන් සිද්ධ වෙන්නේ. ඒක නිසා මේවට ජනාධිපතිය ඇතුළුව සියලුම දෙනාට කට උත්තර වගේ උත්තර බඳින්න සිද්ධ වෙයි. මේක සුළුකටු විනාශයක් නෙවෙයි. මේ ගන්න තීරණ
බාල ගල්ලඟුරු බලශක්තිය විනාශ කරගන්නවා කියන්නේ ඕනම රටක රටේ සංවර්ධනයට පළදායිතාවට රටේ ප්‍රගමණයට හානි දෙන හානි වෙන ආකාරයේ තීරණ. ඉතින් හරියාකාර අමතිවරයෙක්වත් නෑ බලශක්තිය සම්බන්ධයෙන් මේ වෙද්දි මේවා කතා බහ කරලවත් කිසි දෙයක් ගැන කතා කරගන්න. ඉතින් කොහොම හරි මේ බලශක්තිය අර්බුදය හැකි ඉක්මනින් මේ ආණ්ඩුවට විසඳන්න සිද්ධ වෙයි. විසඳන්න පුළුවන් වෙන්න කියලාත් අපි ලංකාවේ ජනතාව වශයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා සහ කියනවා. මොකද මේක ඒ තරම් ඇදගෙන යන්න අවශ්‍ය තවදුරටත් ඇදගෙන යා යුතු ප්‍රශ්නයක් ගැටලුවක් නෙවෙයි කියන එක මේ ආණ්ඩුවේ ඉන්න සියලුම දෙනා තේරුම් ගත යුතුයි. මොකද රටක යහ පැවැත්ම රටක ගමනාන්තය තීරණය වෙන්නේ ඒ රටේ අධ්‍යාපනය වගේම ඖෂධ බලශක්තිය කියන එක 1 2 3 විදිහට සාමාන්‍යයෙන් ගන්න සාධක. ඒක නිසා හැකි ඉක්මනින් මේ බාල ගල්ලඟුරු එක්කෝ මොනවා හරි ආකාරයකින් විසඳා ගන්න සිද්ධ වෙනවා. ඒක ඒ බර ජනතාවට පැටවුනොත් ඒ පරිප්පුව ජනතාවට කන්න සිද්ධ වුණොත් ඒක මේ ආණ්ඩුවට ඒ තරම් හොඳ දෙයක් වෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ.